හයි හයි ළමයි කොන්නිචිවා මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ජපන් භාෂාවේ ගණන් කරන විදි වලින් එකක් වන මිනිසුන් ගණන් කරන ආකාරය ගැන. කොහොමද අපි ජපන් භාෂාවේදී මිනිසුන් ගණන් කරන්නේ? අපි මිනිසුන් එක්කෙනෙක් කියලා කියන්න හිතෝරි හිතෝරි හිතෝරි. මිනිසුන් දෙන්නෙක් කියද්දි ෆුතාරි ෆුතාරි ෆුතාරි. මිනිසුන් තුන්දෙනෙක් කියලා කියද්දි සාන්නින් සාන්නින් සාන්නින්. මිනිසුන් හතර දෙනෙක් කියලා කියද්දි යෝනින් යෝනින් යෝනින්. මිනිසුන් පස් දෙනෙක් කියද්දි ගෝනින් ගෝනින් ගෝනින්. මිනිසුන් හය දෙනෙක් කියලා කියද්දි රොකුනින් 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 රොකුනින්. මිනිසුන් හත් දෙනෙක් කියද්දි නනනින් නනනින් නනනින්. මිනිසුන් අට දෙනෙක් කියලා කියද්දි හචිනින් හචිනින් හචිනින්. මිනිසුන් නම දෙනෙක් කියලා කියද්දි කියුනින් 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 කියුනින්. මිනිසුන් 10 දෙනෙක් කියද්දි ජූනින් ජූනින් ජූනින්. එතකොට මිනිසුන් කීයක්ද කියලා අහද්දි කොහොමද කියන්නේ? නන්නින් දෙස්කා නන්නින් දෙස්කා නන්නින් දෙස්කා නන්නින් දෙස්කා. මිතෙකුරතේ අරිගතෝ.